හායි යාළුවනේ. අපි අද ඇවිල්ලා ඉන්නේ රාජකීය මේ හංගුරන්ගෙත රාජකීය පිහිල්ලක් සහ පාලමක් සහ අම්බලමක් ඔබට පෙන්වීමටයි. මේ අපි බලමු. මේ තියෙන්නේ පාලම. මේ පාලම ඇවිල්ලා 1967 තමයි මේක ඉස්සෙල්ලා මෙතන හදන්නේ. මේ පාලමේ දැන් නම් යන්න බෑ. ඉස්සර නම් අපි ඉස්කෝලේ ගියේ පොඩි කාලේ හැමදේම කරේ මේ පිහිල්ලෙන් මේ පාලමෙන් තමයි. හරි ගයිස්, අපි දැන් බලන්න යන්නේ අපේ රාජකීය පිහිල්ල මේ හංගුරන්ගෙත පුරවරේ. හරි මේ තියෙන්නේ පිහිල්ල. මේ තියෙන්නේ ගලෙන් තමයි සම්පූර්ණ මේක නිමා වෙලා තියෙන්නේ ගලෙන්. අපි බලමු වතුර ටිකක් එන් දීලා. වතුර ටිකක් දීලා බලමු. බලමු දීලා වතුර ටික. සීතල වතුර ටික. උල්පත් වතුර එන්නේ. උල්පත් වතුර එන්නේ මේකේ. උල්පත් වතුර අර උඩ පොකුණක් කරන පොකුණෙන් තමයි එන්නේ උල්පත් වතුර ටික. පියන් ඊට පස්සේ අපේ රාජකීය අම්බලම් බලන්න. මිනිස්සු හරි අපි යන්නේ අපේ අම්බලම් බලන්න. රාජකීය අම්බලම මේක. මේක ඒ කාලේ මිනිස්සු මහන්සිය පීඩාව විනා නිවා ගන්න මේ අම්බලම තමයි පාවිච්චි කරන්නේ. මේ තියෙන අම්බලම දැන් නම් පොඩ්ඩක් මේ ඉස්සරහ මේ ගලෙන් තමයි තිබුණේ. දැන් පොඩ්ඩක් මේ විනාශ කරලා තියෙන නවීකරණය වෙලා මිනිස්සු විනාශ කරලා මේ මේක තමයි ඉතින් හරි සිසිලසයි මෙතන. නිදහස් මෙතන. මෙතන ඉතින් නාන්න යන මිනිස්සු කීල්ලේ නාන්න යන මිනිස්සු මේ වගේ රෙදි තියලා නානවා. ඊට අමතරව මේක මම හිතන්නේ දැන් අවුරුදු 70කට වැඩි පරමයි. මේ අම්බලම. අනේ මේ බෝගහට අවුරුදු 100ක් විතර ඇතිනේ. 100කට වැඩි පරමයි. මේ බෝගහ. මේ ඉතින් යාළුවනේ මේ තියෙන්නේ පිහිල්ලට උල්පත එන වතුර පාර. මේ තියෙන්නේ පොකුණක් තියෙන පොකුණෙන් තමයි එන්නේ. කුඹුක් ගහක් කියලා පොකුණක් තියෙන. ඒ පොකුණෙන් තමයි වතුර ටික එන්නේ. මේ හරියල්වෙන අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. අනිවාර්යයෙන් මේ වගේ සුපිරි වීඩියෝ එකක් කරගෙන අපි යනවා. ඓතිහාසික වීඩියෝ එකක් කරගෙන මේ හංගුරන්ගෙත පුරවරේ. හරියල්වෙන අපි එනම් හම්බ වෙමු.